දැන් පළතුරු ඇතුලේ ඉන්න පණුවෙක් හිතන්න. නේද? උගේ වටේට පේන ඇතුලට මොනවද? මාරාතල් එකක් උන් ගන්න. උන්ට පුදුම බිත්තර දාන මේ පිස්සුවක් තියෙන. වැස්සගම මේ වැහුව ගමන් බිත්තරෙද්දම ගියා. තේරුණාද? තුවාලෙක මැස්සෙක් වැහුවා කියන්නේ මොකද්ද ඒකේ තියෙන්නේ? අපි තොග වශයෙන් කන්නේ. අපි කන කෑම මෙතනින් උන් කන්නේ. දැන් අපි ගෙදර ගිහින් ලබත් මුට්ටියට බහින්නේ. අපි උපස්තර බුදින්නෝ නෙමෙයි. ඌ උපස්තර බුදින්නෙත් තමයි උනේ. උපස්තරයේ උඩ ඉන්නෝනේ. ඌ එහෙම ලයින් එකක් තියෙනවා. අපි දැන් පළතුරුක ඉන්න පණුවෙක්. ඒකා මේ සතියක් විතර දෙසේ චූටි මේ අර සිදුරන්නේ හරගෙන තියෙන්නේ. අපි එක වරුවෙන් එකත් කපලා ඌවත් අයින් කරලා පළතුරු පෙරනවා දාගෙන. යමක් පෙරනවා කියන්නේ මොකද්ද? පෙරනවා කියන්නේ ද්‍රවයකුයි ඝනයකුයි තියෙද්දී ද්‍රවය ගන්න එකද ඝනය ගන්න එකද? ද්‍රවය. ඝනය. ද්‍රවය නෙමෙයි. යමක් පෙරා ගන්නවා කියන්නේ මොකද්ද ගන්නෙ? ඝනය ගන්නෙ. කවුද ද්‍රවය ගන්නෙ? ඝනය ගන්නවා මේ. දැන් අපි දැන් උදාහරණයක් දැන් හොඳ එකක් මුහුදු වතුර සාම්පලයක් ගත්තාම මේකේ ඉන්නවා ඇහැට නොපෙනෙන ජීවීන් පව නැද්ද? ඉන්නවා. චූටි ඇහැට පේන උනත් පොඩි සත්තු නැද්ද? ඉන්නවා. සමහර මුහුදු සත්තු ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ මේම වතුර අරන් වතුර ටික අයින් කරලා පෙරලා ගන්නවා කවුද? ජීවීන් ටික. ඉතින් අපි කියනවා මොන බුදින්නෝද? පෙරා බුදින්නෝ. ඔන්න. තව එකකින් තරල බුදින්නෝ. තලල බුදින්නෝ නෙමෙයි. මොකද්ද? මොකද්ද කියන්නේ? තරල බුදින්නෝ. ඌ මොකද්ද කරන්නේ නැත්තේ? අර ඝනයයි ද්‍රවයයි තියෙන්නේ. ද්‍රවය ගන්නම මොකක් බැහැර කරනවද? ඝනය බැහැර කරනවා. එහෙම ඉන්නවා. හරි. ඝනයකුයි ද්‍රවයකුයි තියෙනකොට ද්‍රවය විතරක් ගන්න කට්ටිය ඉන්නවා. සත්තු ගැනයි මේ අපි කියන්නේ. ඔයාලට නිකන් මතක් වෙන උදාහරණයක් කියන්න. කාගේවත් නමක් නොකිය සතෙක්ගේ නමක් කිය. ඈ? හංසයා. හංසයා. ඒ මොකද දියෙන් කිරවෙන් කර හින්දා. ඒතර දිය කියන්නේ තරලනේ. නේ? තව එකේ. දන්න මේකෙක් ඉන්නවා. දන්න මේකෙක් ඉන්නවා. මදුරුවා. නේද? මදුරුවා විදලා ලේත් බීලා මසුත් කාලාද යන්නේ නැත්තම් ඌ මොකද කරන්නේ? ලේ ටික පුරා බොනවා. අන්න තරල බුදින්නෝ. තව ඉන්නවා කූඩිත්තා කියලා කීඩෑවා කියලා තියෙනවා. ඌ මොකද කරන්නේ? ගොයන් ගහට විද්දා යුෂේ බීවා. ඈ කූඩැල්ලා නේ ඌත් හරි. ඌත් හරි. අන්න තරල බුදින්නෝ. තරල බුදින්නෝ. තව එකෙක් ඉන්නවා උපස්තර බුදින්නෝ. පුදුම බුදින්නෝ. කොහයෙන් කියන්නේ? උපස්තර බුදින්නෝ. ඒ කවුද? ඒගොල්ලෝ කෑම උඩට යනවා. උන් ඉන්නේ මොකක් උඩද? කෑම උඩ. ඊට පස්සේ ඒක කකා ඉන්නවා. ඒක මාර ආතල් එක්ක කෑම ඇතුළට යනවා. ඌගේ හැම පැත්තෙම පේන්නේ මොනවද උට? කෑම. කොහොම බලන්න එහෙම එකක් කියන්නේ? දලඹුවා. නේද? දලඹුවා ඉන්න කොලේ කියන්නේ ඌගේ මොකක්ද? ඌගේ කෑම. දැන් පළතුරු ඇතුලේ ඉන්න පණුවෙක් හිතන්න. නේද? ඌගේ වටේට පේන ඇතුළට මොනවද? මාරාතල් එකක් උන් ගන්න. උපස්තර බුදින්න. තව ඉන්නවා ඉහෙඳ පණුවා කියලා දන්නවද දන්නේ නැවල. මැගොට්ස් කියලා කියනවා ඉංග්‍රීසියෙන් ඉහෙඳ පණුවා. තුවාලවල පණුවින් උන්ට තමයි කියන්නේ. හරිද? ඒ කොහොමද මේ පණුව එන්නේ? එකෙක් දෙන්නේ කෙනෙකුට තේරුම් ගන්න එපා. කොහොමද ආවේ? මැස්සෙක් බිත්තර දැම්ම කියන්නේ බඩු හම්බෙනවා. මැස්සගේ කීටයෝ තමයි ඔය කියන පණුව. ඔය මැස්සෝ ඉන්න ඕකුන් මේ වහන තැන්වල බිත්තරද දායන්නේ. තේරුණාද? වැහුසනම් මේ මොකද මේ මැස්සා වැහුවනම්
මේ වැහුවා කියලා නේද කියන්නේ වැස්සා කියලාද කියන්නේ වැහුවානේ නේද ඔව් මැස්සෙක් වැහුවා නම් ඇති වැස්සා නම් ඇති කියන්න බෑනේ වැහුවා නම් ඇති උන්ට පුදුම බිත්තර දාන මේ පිස්සුවක් තියෙනවා වැස්සකම මේ වැහුව ගමන් බිත්තරෙද්දම ගියා තේරුණාද තුවාලෙක මැස්සෙක් වැහුවා කියන්නේ මොකද්ද ඒකේ තියෙන්නේ අනිවාර්යෙන් බිත්තර තියෙනවා ඒ බිත්තර වලින් ඇහැට පේන දේ කීටෙක් එනවා ඌ තුවාලේ කකා ලොකු වෙනවා උගේ කෑම මොනවද තුවාලේ දර තුවාලේ හොඳ වෙයිද වැඩි වෙයිද අන්න ඒකනේ වැඩි පණුව ගැහුවා කියන්නේ බඩු ඉවරයි කෙලිම මිනි ගඳ වෙන්නේ කුණු වෙච්ච දැන් සමහර බල්ලෝ එමින් ඉන්නවා ගෙදර සාලෙට ආව ගමන් තද කුණු ගඳක් ආවොත් ඒ කියන්නේ උගේ ඇඟේ පණුවේ ඉන්න තුවාලයක් තියෙන්න ඕන පණුවේ ඉන්න තුවාලවල වෙනම තියෙනවා අර මේ මැරිච්ච මලකුණක ගඳ එන්නේ තේරුණාද ඒ මැගට්ස් හරි උපස්තර බුදින්න ඔය විදියයි දැන් තාම ආවේ නැනේ අපි කවුද මේකේ අපි තරල බුදින්න ඕනේ නේ අපි පෙර බුදින්න අපි නෑ අපි තාම මෙතෙන්ට ආවේ නෑ මෙන්න අපි එනවා ඉඩ දෙන්න තොග බුදින්න අපි කවුද හයියෙන් කියන්න අපි තොග වශයෙන් කන්නේ අපි කන කෑම මෙතනින් උන් කන්නේ දැන් අපිට තේරෙ අපිට හිතෙන් උපස්තර බුදින්න අපි ඇත්තටම අපි කෑම එකට යන්නේ දැන් අපි ගෙදර ගිහින් ලබත් මුට්ටියට බහින්නේ අපි උපස්තර බුදින්න නෙමෙයි හැබැයි අපි කනව උන්ට වඩා දැන් කොල කන දලබුවා ඌ වෙන පොරක් කියලා හිතන් හිටියට ඌ දවස් තිස්සේම කල්ලා තියෙන එක කොලෙයි ඉන්නේ ඌ උපස්තර බුදින්නෙත් තමයි ඌනේ උපස්තරේ උඩ ඉන්නෝනේ ඌ එහෙම ලයින් එකක් තියෙනවා හැබැයි දැන් පළතුරුක ඉන්න පණුවෙක් ඒකා මේ සතියක් විතර දෙසේ චූටි මේ අර සිදුරන්නේ හරගෙන තියෙන්නේ අපි එක වරුවෙන් එකත් කපලා ඌවත් අයින් කරලා පළතුරු අන්න ඒකයි කියන්නේ මොන බුදින්නද අපි තොක බුදින්න වැඩේ පැහැදිලිද? 4යි බුදින්න 4යි. කො බලන්න කියගෙන යන්. උපස්සර බුදින්න. ඔන්න ඉන්ට්‍රෝ එක ඉවරයි.